වටිනා ආගමික කටයුතු පවා සීමා කරන්නට සිද්ධ වුණා. සත්‍ය ලෙසම ජීවිතයේ අනිත්‍යභාවය තේරුම් අරන් සිටි නිසා ඇය දරුවන්ට වෛර කරන්න ගියේ නැහැ. ඉන්පසු ඇය පොඩි දුවගේ නිවසට පැමිණියේ හිතේ තිබුණු කලකිරීමත් එක්කයි. විදුහල්පතිනියක් ලෙස සේවය කළ නන්දාට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක්ද හිමි වුණා. ඇය බොහෝ විට පින්නතේ වැඩවලට එම මුදල් වැය කළා. නන්දගේ දරුවෝ සියලු දෙනාම යහපත් ආර්ථික පසුබිමක හිටපු නිසා ඔවුන්ට මුදලින් උපකාර කිරීමට තරම් මේ අම්මා කටයුතු කළේ නැහැ. බාල දියණියට කෙසේ වෙතත් ඇගේ සැමියාට මෙය ඉවසුම් නොදෙන කාරණාවක් වුණා. හවසට මත් වතුර කඩකාගෙන ගෙටවදින පොඩි බෑනගේ ප්‍රධාන මාතෘකාව වුණේ නන්දම්මගේ විශ්‍රාම වැටුප. බොල මේ ගෑණි මේ läගගෙන ලෝකෙට සල්ලි බෙදනවා. යකෝ අපි මෙහෙ දන්තලක් දාලාද? ගෙවල් දුන්නේ වෙන එකෙක්ට. හැබැයි අපි තමයි බලා ගන්න ඕනි. මේක මාර නීතියක් නේ. මෙසේ බෑනන්ඩිය නැන්දම්මාට බැන වැදුනා. අවසානයේ ඇයම නිවසින්ද නික්ම යාමට තීරණය කළා. තම එකම පුතාගේ නිවසට, ඒ කියන්නේ මහ ගෙදරට යන්නයි තීරණය කළා. ලොකු පුතාගේ ලේලිය පිළිබඳව නම් ඇයට කිසිම පැහැදීමක් තිබ්බේ නැහැ. ඒත් යලි ලේලිය ළඟට පැමිණීමට ඇයට සිද්ධ වුණා. නන්දගේ ලොකු ලේලියට සෙල්ලක්කාර ගති තිබුණේ තම පුතාව රවට්ටමින් මුදල් ගසා කමින් ගත කරන ජීවිතයටත් ගම පුරා අය පිළිබඳව පැතිර යන කටකතා නිසා මේ අම්මා හිටියේ දැඩි කලකිරීමකින්.